ආයිබෝන් හැමෝටම අද වීඩියෝකින් බලමු XMTDM account එකක් කොහොමද නිවැරදිව ක්‍රියේට් කරගන්නේ account එක verify කරන්නේ සහ account එක login වෙලා basic features බලන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක අලුතින් XM account හදන බලාපොරොත්තු වෙන අයට විශේෂයෙන් වැදගත් වෙනවා මුලින්ම මතක තියාගන්න ඔයා account එක ක්‍රියේට් කරනකොට ඔයාගේ සැබෑම personal information දෙන්න මුලින්ම අපි browser එක open කරගන්න විදිහ බලමු XM account එකක් ක්‍රියේට් කරනකොට search result වල නොදන්න link වලට වඩා ඔය මේ ChatGPT එකෙන් මම මෙතන ගහගෙන තියෙනවා official link එක. ඒකෙන් ගිහිල්ලා ඔයාට official website එකට යන්න පුළුවන්. හරි අපි get started දීලා බලමු. country of residence කියන එක ශ්‍රී ලංකා දීලා ඊට පස්සේ ඔයා valid email එකක් දෙන්න. ඊට පස්සේ ඊළඟට password එක දෙන්න simple capital ස්පෙෂල් කැරක්ටර්ස් එක්ක විශේෂම කාරණේ තමයි මෙතන referral code එකක් තියෙනවා referral code එකට ඔයාලා කැමති නම් මගේ code එක දෙන්න ඒ code එක කරා යන එකෙන් ලොකු benefits තොගයක් තියෙනවා අර account එක හැදුනට පස්සේ එතකොට ඒ referral code එක ඔයා අතෙන්ට paste කරලා ඔයාට account එක හදා ගන්නත් පුළුවන් bonus හම්බ වෙනවා ගොඩක් දුරට bonus එකක් හම්බ වෙනවා referral code එක පාවිච්චි කරාම හරි එතන referral code එක අපි මෙහෙම copy කරගෙන අපි ඊළඟට මෙතෙන්ට paste කරලා මෙතන ටික් එක දාගෙන register button එක click කරගන්නවා. හරි. මේ විදිහට register එක click කරගන්න. ඊට පස්සේ බලමු ඊළඟට click කරාට පස්සේ XM එකෙන් අපිට email address එකට අපේ email address එකට මේ verify email එක verify කරන්න කියලා එවනවා. message එකක්. එතකොට ඒ email එකේ මේ inbox එකේ පෙන්නන්නේ XM එකෙන් එවපු verification mail එක. ඒ email එක ඇතුලේ තියෙන verification option එක ඔය link එක භාවිත කරලා email address එක verify කරගන්න පුළුවන්. මේකදී වැදගත් දෙයක් තමයි verification code වෙනත් අය සමග share කරන්න එපා. ඔව් දැන් අපේ account එක verified වෙලා තියෙන්නේ. ඒ කියන්නේ email එක verified වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් account එක login වෙලා phone verification එක කොහොමද කරගන්නේ කියලා බලමු. ඔයාගේ mobile number එක දීලා අපි verify කරගන්න ඕනේ. දැනට ඔයාලට පේනවා මේ verification කියන එක unverified කියලා තියෙන්නේ. අපි බලමු verification එකේ මුලම හරිය කොහොමද කරන්නේ කියලා. මුලින්ම තියෙන්නේ mobile number එක verify කරන්න. එතකොට මෙතන ශ්‍රී ලංකා කියලා දැනටම වැටලා තිනවා. ඔයා බින්දුව නැතුව ඔයාගේ phone number එක මෙතන type කරගන්න. හරි ඊළඟට මෙතන මේ get code කියන එක එබුවට පස්සේ ටච් කරාට පස්සේ ඔයාලට කෝඩ් එකක් එනවා ෆෝන් එකට. ඒ ෆෝන් එකට එන කෝඩ් එක මෙතෙන්ට එන්ටර් කරන්න තමයි තියෙන්නේ. මේ වගේ කෝඩ් එකක් ඔයාලට ලැබුණ නැත්නම් ටික වෙලාවක් ඉඳලා resend option එක භාවිත කරන්නත් පුළුවන්. ඊට පස්සේ සමහර අයගේ හිර වෙලා තිබිලා එනවා. ඔව් මෙහෙම දැන් මම එන්ටර් කරගන්නවා මට ලැබුණු කෝඩ් එක. ඒක දීලා අපි verify button එක click කරගන්නවා. හරි ඒ දැන් තියෙන්නේ අපිට අපේ personal information ඇතුළත් කරන්න. මෙතන first name එක middle name එක last name එක ඇවිල්ලා තිනවා. එතකොට ඔයාලා first name එක middle name එක ගහනකොට ඔයාලගේ ID card එකේ තියෙන විදිහටම ගහගන්න. ඒක ගොඩක් shape. ඔය middle name හදන්න යන්න එපා. ඒ තියෙන විදිහටම ගහගන්න. ඔයාගේ ID document එකේ තියෙන නමට ගැලපෙන විදිහටම information ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ එක මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම බර්ත්ඩේ එක මගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරන්නම්. ඊට පස්සේ ඔයාලට මේ continue කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අපේ address එක verify කරන්න එනවා. ඔයාගේ address එක දාලා මේ sit down කියන එකට address එක දැම්මම පස්සේ street number කියන එක නම් ඒට ඔයාගේ city එකේ number එක දාන්න street number සාමාන්‍යයෙන් ඉතින් අපිට ලංකාවේ ගොඩක් use වෙනවා අඩුයි. postal code එක මේ
Google එක ගහන්න වගේ නගරයක ගිහුවම පෝස්ටල් කෝඩ් එක හොයාගන්න පුළුවන්. හරි මේ තියෙන මගේ පෝස්ටල් කෝඩ් එක. ඒ කෝඩ් එක මම කොපි කරගෙන මම මේකට ඇතුළත් කරනවා. ඊට පස්සේ කන්ටිනියු කියන එක දෙනවා. මෙතන අහන්නේ ඔයා කලින් ට්‍රේඩ් කරලා තියෙනවද නැත්නම් ඔයාලට ට්‍රේඩින් එක්ස්පීරියන්ස් එකක් නැද්ද කියලා මට ඉතින් තියෙන නිසා මම years කියන බටන් එක දීලා ඉස්සරහට යනවා. එක්කෝ එක දුන්නත් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ තියෙන්නේ අපේ ටිකක් වැදගත්ම ටික අපේ දැන් account එක verification එකේ වැදගත්ම කොටස. මේකේදී අපිට තියෙන්නේ අපේ එතන ක්ලික් කරගන්නකො. ක්ලික් කරගත්ත පස්සේ identity verification සඳහා government issues ID එකක් license එකක් නැත්නම් passport එකක් use කරන්න පුළුවන්. මම දැනට national ID කියන එක දෙනවා. දැන් මම මේ පෙන්නන්නේ laptop එකෙන් PC එකෙන් කොහොමද log වෙලා මේ account එක හදාගන්නේ කියලා. එතකොට phone එකෙන් නම් ඊටත් වඩා සරලයි. එතකොට lap එකෙන් හදන හින්දා අපිට lap එකේ camera එක on වෙලා තමයි අපේ face verification එක වෙන්නේ. දැන් national ID එක මම use කරන හින්දා මෙතන national ID එක මම දෙන්නම්. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. සාමාන්‍යයෙන් national ID එක අලුත් එක use කරන්න. ඔව්. ඊට පස්සේ මේ වගේ තමයි එන්නේ. අපිට එතකොට ඔයා අප්ලෝඩ් කරන ડોකියුමන්ට් පැහැදිලි වෙන්න ඕනේ. ඔව් මෙන්න මේ විදිහට national ID එකේ උඩ පැත්ත සහ යට පැත්ත ඇතුළත් කරන්න එනවා. මම මේ දෙකට මගේ national ID එකේ උඩ පැත්තයි යට පැත්තයි ওই දෙකට වෙන වෙනම අප්ලෝඩ් කර ගන්නවා. ඔයා දෙන ડોකියුමන්ට් හරි පැහැදිලියට ක්ලියර් ගහලා දෙන්න. නැත්තම් ගොඩක් වෙරිෆිකේෂන් ෆේල් වෙන්න පුළුවන්. එකපාරින් පාස් වෙන්න පුළුවන්. මේකට හරිම ක්ලියර් ෆොටෝස් ටිකක් දෙන්න. එතකොට හරි. දැන් මම මෙහෙම මගේ PC එකට ගිහිල්ලා මගේ ડોකියුමන්ට් ටික සිලෙක්ට් කරලා එකින් එක අප්ලෝඩ් කරගන්නවා. හරි මේ විදිහට තමයි මගේ ડોකියුමන්ට් දෙක මම අප්ලෝඩ් කරගත්තේ. ඊට පස්සේ අපි next කියන බටන් එක ක්ලික් කරනවා. දැන් මෙතනින් පස්සේ අපිට මේ අපේ පේස් එක වෙරිෆයි කරන්න තියෙනවා. අපි ෆොටෝ එකක් ගන්න තියෙනවා. එතකොට PC එකේ කැමරාව ලැප්ටොප් එකේ කැමරාව ඔන් වෙලා තමයි ඒක ගන්න වෙන්නේ. අපි ලැප්ටොප් එකෙන් හදන හින්දා. එතකොට එයා ඔටෝමැටිකලි ගන්නවා. ඔටෝමැටිකලි ගත්තේ නැත්නම් මැනුවලි ගන්න කියලා ඔයා තියෙනවා මේ බටන් එකක් ඒක ක්ලික් කරලා ඔයාට ක්ලික් කරලා ගන්නත් පුළුවන්. මම දැන් මෙතන මැනුවලි ගත්තා. මොකද මගේ පොඩි අර මම හවස් වෙලා මේ වීඩියෝ කරේ. ඒතකොට ඩාර්ක්නස් ගතිය පොඩ්ඩක් තිබුණ හින්දා. හරි ඒකත් අප්ලෝඩ් වුණා. හරි ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ පදිංචිය සහතික වෙන්න මොකක් හරි ડોකියුමන්ට් එකක් ඇඩ්‍රස් එක වෙරිෆයි කරගන්න. එතකොට ඇඩ්‍රස් එක වෙරිෆයි කරගන්න ඇත්තටම රීසන්ට් යුටිලිටි බිල් එකක් යූස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ වතුර බිලක් මේ ඉලෙක්ට්‍රිසිටි බිලක් ගොඩක්ම ඉතින් හැමෝටම බැංක් account එකක් තියෙන හින්දා බැංක් ස්ටේට්මන්ට් එකක් මේ අප්ලෝඩ් කරන්න පුළුවන් මේ රීසන්ට්ම month එකේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් ඉතින් ඩිජිටල් බැංකින් මේ ස්ටේට්මන්ට් එන්නේ. එතකොට මම දැන් ඒක අප්ලෝඩ් කරගන්නවා. ඒක අප්ලෝඩ් කළා මම සබ්මිට් ડોකියුමන්ට් කියන එක ක්ලික් කරන් තමයි තියෙන්නේ. මම දැන් මෙතන ක්ලික් කරගන්නේ නැහැ. මොකද මගේ account එක මම දැනටමත් හදලා තියෙනවා. ඒ නිසා මම ක්ලික් කරගන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට ඕක ක්ලික් කරාට පස්සේ ඊමේල් එකක් එනවා XM එකෙන්. එතකොට දැන් මේ ඊමේල් එක ආවට පස්සේ ඊමේල් එක එන්නේ document upload successfully කියලා. මෙන්න මේ වගේ ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. ඕක ඇවිල්ලා ඔයාගේ ડોකියුමන්ට්ස් හරි ක්ලියරි ඔක්කොම මේ තියෙනවා නම් ටික වෙලාවකින් පැය කාලක් පැය භාගයක් වගේ තමයි මට නම් ගියේ. එතකොට ඒ වෙලාව ගියාට පස්සේ ප්‍රොෆයිල් එක වෙරිෆිකේෂන් කම්ප්ලීටඩ් කියලා එනවා. හරි ඊට පස්සේ අපි බලමු
දැන් මේවා එන OTP ඊට පස්සේ වෙරිෆිකේෂන් කෝඩ් කාටවත් දෙන්න එපා. ඔයා ගාවම තියාගන්න. ඒක පර්සනල් දේවල් ඇත්තටම. එතකොට ඊට පස්සේ අපි බලමු ලොගින් වෙන්නේ කොහොමද කියලා. SM එකට ලොගින් වෙන්නේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න, ඊට පස්සේ පාස්වර්ඩ් එක දාන්න. ඒ වගේම හැම සැරේම ලොගින් වෙනකොට ඔයාට අනිවාර්යයෙන්ම මේ ඊමේල් එකට එනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක්. ඒ කෝඩ් එක ගහලා ඉවර වෙලා තමයි ඔයාට ලොග් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අතරම සිකියුරිටි පැත්තෙන් ගොඩක් හොඳයි. මොකද නැත්තම් ඕනි කෙනෙක්ට ලොග් වෙන්න පුළුවන් නේ. ඔයාට කෝඩ් එක આવොත් විතර ඔයාට ලොග් වෙන්න පුළුවන්. මේ ටික් එක දාගෙන අපි ඊට පස්සේ account එකට ලොග් වෙන්න පුළුවන්. එතකොට මෙතනින් ඊට පස්සේ account එකේ මේ විදිහට තමයි අපි dashboard එක පෙන්වන්නේ. ඒකේ එතකොට අපිට මෙහෙම බලන්න පුළුවන්. මෙතෙන්ට ගියාම වගේ personal name එක, email එක, account balance එක, verification එක මෙතන ඇත්තටම දැන් verified කියලා පෙන්නනවා. දැන් ඔයා verified account එකක් තියෙන කෙනෙක්. ඊට පස්සේ මේ copy trading කියන එකත් මම ඔයාලට පොඩ්ඩක් කියන්නම්. copy trading XMA copy trading ටිකක් අර ජනප්‍රියයි. මේකේ දැන් තව features විදියට අපිට chart බලන්න පුළුවන්. gold chart එක, BTC chart එක, ඕනි chart එකක් බලන්න පුළුවන්. එතකොට ඒකේ අපි trade දා ගන්නත් පුළුවන්. ඒ trade දාන එක right side එකේ පැත්තෙන් තියෙනවා. එතකොට මේ වගේ අපිට charts බලා ගන්න පුළුවන්. trading view chart එකත් ගන්න පුළුවන්. එතකොට gold forex pairs and instrument and market බලන්න පුළුවන් අපිට. අතන මේකේ උදාහරණයක් විදිහට gold එකේ chart එක තමයි දැන් බලන්නේ. හරි, අපි මේක close කරගත්තා. දැන් අපි බලමු ඊළඟට අපි බලන්න යමු මේකේ ඩිපෝසිට් කරගන්නේ කොහොමද කියලා. අතරම දැන් මේ වගේ ඩිපෝසිට් එකක් දාගන්න මේ ඩිපෝසිට් බටන් එක ක්ලික් කරාම අපිට පුළුවන් මේ මිනිමම් $50 තමයි $50 තමයි මිනිමම් කරන්න පුළුවන් ඩිපෝසිට් එක. දැනට මම $100ක් දාලා මේ Binance Pay කියන එක හරහා ඔයාලට ඩිපෝසිට් එකක් දාන විදිය මූලික පිළිවෙල මම ඔයාලට කියලා දෙන්න. මේ වගේ ඩිපෝසිට් කියලා දුන්නම මම දැන් Binance එකෙන් කරන්නේ. එතකොට මේකේ කන්ෆර්ම් කියලා දෙන්න. ඒ කන්ෆර්ම් එක දුන්නාට පස්සේ ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයාලට එනවා $100යි. මෙන්න මේ QR කෝඩ් එක එනවා. මේ QR කෝඩ් එක ඔයාගේ Binance app එකෙන් මෙයාව ස්කෑන් කරන්න. මුකුත් කරන්න අවශ්‍ය නැහැ. එතකොට නිකම්ම ඔයාලා පේමන්ට් එකට කන්ෆර්ම් කියලා කරන්න විතරක් පේ කියන එක විතරක් එනවා. එතකොට ඒ බටන් එක ක්ලික් කරාම එතනින් ඔයාගේ අර ඔතෙන්ටිකේෂන් ඇප් එකේ එන වෙරිෆිකේෂන් එකට ඊමේල් එකේ එන වෙරිෆිකේෂන් එකේ Binance එකට දුන්නාම මේ පේමන්ට් එක වෙනවා. එතකොට මේකෙන් මේ වින්ඩෝ එක ක්ලෝස් කරන්න එපා මේ පේමන්ට් එක කරනකම්. එතකොට මේක නිකම්ම වෙරිෆයි වෙනවා පේමන්ට් එකක් දාපු ගමන්. පේමන්ට් රිසීව්ඩ් කියලා. හරිද? හරි, දැනට මම ක්ලෝස් කරගන්නවා. ඊට පස්සේ බලමු මේ copy trading කියන එකට ගිහිල්ලා දැන් අපි වීඩියෝ එකේ අවසාන කොටසට ඇත්තටම ඇවිල්ලා ඉන්නේ. දැන් මේ copy trading කියන එකට ගිහිල්ලා ඒකේ copy trading එකේ features බලන්න පුළුවන්. මෙතන traders විසින් භාවිත කරන strategy බලා ගන්න පුළුවන්. traders ලා ගොඩක් ඉන්නවා. හොඳ traders ලා යාළුවා අපිට copy කරන්න පුළුවන්. risk level drawdown අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම. එතකොට මේවා කරන්න ඉස්සෙල්ලා copy trading එකේ අපිට මේ invest account කියන එකක් හදා ගන්න ඕනේ. ඒ invest account එකක් හදා ගන්න ඕනේ. ඒතකොට දැනට මම එකක් හදලා තියෙන හින්දා මට මේ dummy account එකක් ඉඳලා verification ඕනේ කියලා කියනවා. එතකොට invest account එක නිකම්ම create වෙනවා. ඒක කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. එතකොට මෙතන ඔයා හොඳට බලන්න මෙතන drawdown එක අඩු risk එක අඩු කට්ටිය සහ low risk තියෙන අය best performing කට්ටිය high win rate එකක් තියෙන කට්ටිය හැමෝම ඉන්නවා. එතකොට ඔයාට හරියන්නේ කවුද කියලා ඔයා බලලා ඔයා කෙනෙක්ව කොපි කරගන්න පුළුවන්.
පැත්තට කොපි කරනවා කියන එකත් මා ලොකු දෙයක් නෙමෙයි. මේවා හරි සරල දේවල් ඇත්තටම. හරිද? ඒනට හොයලා බලලා කරන්න ඕනේ. මේ දැන් මම එක්කෙනෙක් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මේ ඔතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා ඔයාගේ amount එක මේ මෙතන Windows වල පෙන්නනවා. ඒ පෙන්නන එකෙන් ඊට පස්සේ මෙතන මේ copy trading කියලා යට තියෙන එක ක්ලික් කරන් තියෙන්නේ නිකන් මෙතන copy වෙනවා. එතකොට ඒ වෙලේ ඉඳන් එයා දාන trades ඔයාගේ account එකට වැටෙනවා. ඊට පස්සේ ඔයාට එකෙන් earning එකක් එනවා. හරි යාළුවනේ ඇත්තටම අද වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් ලයික් එකක් කරන්න, channel එක subscribe කරන්න, වීඩියෝ එක ඔයාගේ යාළුවන් අතර share කරන්න. පොඩි සහයෝගයක් දෙන්න මේක තියාගන්න. මේක financial advice එකක් නෙමෙයි. ට්‍රේඩ් කිරීමට කරෝ ඔයාම රිසර්ච් එකක් කරලා risk management භාවිතා කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. thank you යාළුවනේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න. කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් කරලා තියෙනවා.